කුසල් අකුසල් ගැන දන්නේ දිව්‍ය ලෝකයකටවත් පැන ගන්න ඉන්නේ මේ සිංහලයෝ අතර ටික විතරයි. මේ කියන බණපද ඇහෙන්නේ සිංහලෙන් විතරයි. නුඹලා මේ බණපද අහනවා. නුඹලා අනාගතේ නුඹලගේ දරුවෝ ඉන්ටර්නැෂනල් ස්කූල් වල දාලා ඉංග්‍රීසි උගන්වලා පිටරට ගිහිල්ලා ගෙදරත් ඉංග්‍රීසියෙන්ම කතා කරපළා. එතකොට ඒ උපන් කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ අර දුර්ලභ මනුස්ස ජීවිතය ලබන එක ඉංග්‍රීසි. ඒකට කුසල් අකුසල් ගැන අහන සිංහල බණපද කනට වැකුණත් නෑ ඇසෙන්නේ. පව් එවුන් නූපන් දරුවෝ පව්. ඔය එක පැත්තක්. අනිත් එක තමයි ඒ දරුවෝ උපදින්න සිටිද්දී සිංහල අම්මලාගේ කුසවල් නෑ. ඒව වඳ කළා. ඒ කොල්ලෝ කොත්තු කනවා, කෙල්ලෝ ලාභෙට ඇඳුම් හොයාගෙන යනවා. නමුත් මා දුටුවා සමහර අයට බාරහාර වෙද්දී දරුවන් ලැබෙනවා. නමුත් ඒකට තියෙන විසඳුම් මා බැලුවා. නාගසේන මහරහතන් වහන්සේ හොඳට ඒක විස්තර කරනවා. උන්වහන්සේ දේශනා කරනවා ඉපදෙන්න ඉන්න දරුවෙක් ඒ අම්මා කෙනෙක් තෝරගත්තොත් එහෙම අපි කියමු දිව්‍ය පුත්‍රයෙක් අම්මා කෙනෙක් තෝරගත්තොත් එහෙම එතන උපත සිද්ධ වෙන්නේ දැන් සාමාන්‍යයෙන් උපතක් සිද්ධ වෙන්න අම්මයි තාත්තා එකතු වෙන්න ඕන ඊළඟට ස්ත්‍රී ඍතු වෙන කාන්තාවක් වෙන්න ඕන ඊළඟට ගන්ධබ්බයාගේ පැමිණීම සිද්ධ වෙන්න ඕන. ওই කාරණා තුනයි මූලික સિદ્ધාන්ත. ගන්ධබ්බයා කිව්වේ උපතක් පිණිස ජීවිතයක් එන්න ඕන. එතකොට මේ කරුණු තුනෙන් ඊට පස්සේනේ මේවටනේ ඔයාලගේ තියෙන સિદ્ધාන්ත ඔක්කොම එන්නේ මේකට. අම්මා සරුයිද තාත්තා සරුයිද අර අගේ කොහමද මේ අගේ කොහමද ඒ ඔක්කොම එන්නේ ඒකත් එක්කනේ. නමුත් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා දිව්‍ය පුත්‍රයෙක් ඒ අම්මට කැමති වුණොත් ඒ දිව්‍ය පුත්‍රයා ඒ ලෝකෙන් චුත වෙලා අම්මගේ කුසට එනකොට ඒ අම්මයි තාත්තයි අත් දෙක අල්ලගෙන හිටියත් ඇති කියනවා. ඒක අඹුසැමි ඇසුරක් විදිහට කියනවා ගණන් ගන්න. එතකොට දෙමව්පියන්ගේ වෙන සාධක කුමටද? දෙන්න එක ළඟ ඉඳලා hina වෙවි කතා කරගෙන ඉන්න පමණින් දරුවා කුසේ පිළිසිඳ ගන්නවා කියලා. මිලින්ද ප්‍රශ්නේ බලන්න. දරුවන් කුස පිළිසිඳ ගැනීම පිළිබඳව ප්‍රශ්නේ. හේතුව උපදින දරුවා දිව්‍ය ලෝකෙකින් එන්නේ දරුවා පින්වන්තයි. ඒ නිසා කුසේ පිළිසිඳ ගන්නවා. දැන් මං කියන්න ගියේ. එතකොට උතන රසායනික කතා නැහැනේ. එහෙනම් දෙවියෙක් කැමති වෙන අම්මා කෙනෙක් වෙන්න, දෙවියෙක් කැමති වෙන තාත්තා කෙනෙක් වෙන්න. බලන්න කඩතුරා හැරලා බලන්න. Tamand දෙවියෝ කැමතිද කියලා. තමන්ට දෙවියෝ කැමතිද කියලා. දෙවියන් කැමති වෙන චරිතයක් හදාගන්නilla දරුවනේ.